සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න අද වීඩියෝ එකකින් අරගෙන එන්නේ අපි හිතපු ගමන් ගියපු පොඩි රෝඩ් ට්‍රිප් එකක් ගැනයි. පොඩි කියුවට ඉතින් මේ ට්‍රිප් එක කිලෝමීටර් 450ක් විතර ගියා අපි. ඉතින් ඕස්ට්‍රේලියාවේ තියෙන දුරත් එක්ක හිතද්දි නම් මේක පොඩි ට්‍රිප් එකක් තමයි. ඔන්න ඉතින් ට්‍රිප් එක දිග වැඩිත් නිසා අපේ ලොකු පුතා පොතකුත් අරගෙන ඇවිල්ලා කියවන්න. දැන් අපි මැකායි ඉඳන් පිටත් වුණා. අපි මැකායි ඉඳලා ග්ලැඩ්ස්ටෝන් වලට යන ගමන් තමයි මේ ඉන්නේ. මැකායි ඉඳලා කිලෝමීටර් 450ක් විතර තියෙනවා ග්ලැඩ්ස්ටෝන් වලට. මේ පාරේ කැලෑවක් මැදින් වගේ යන්න තියෙන නිසා හරියට පාරේ සත්තු මැරිලා ඉන්නවා. අපි ගිය පාර සමයකේ යනකොට ගොඩාක් කැංගරූස්ලා වොලබීස්ලා මැරිලා හිටියා. දැන් මේ පාර නම් සත්තු අඩුයි. ඒ ගැන තමයි අපි මේ කතා කර ගියේ. ඔන්න ඉතින් කිලෝමීටර් 200ක් විතර ආවට පස්සේ අපි රෙස්ට් කරන්න පොඩි තැනක නතර කරා. මෙතන අපි ස්නැක් එකක් එහෙම අරගෙන යන්නම් කියලා. ඒ වුණාට මෙතන වොෂ්රූම්ස් තිබ්බේ නැති නිසා අපි මෙතන ස්නැක් එක ගන්න එක නතර කරලා මේ අවට තියෙන ලස්සන බලලා ඉතින් පිටත් වුණා. පුතාලගේ නම් හිතේ මෙතන ඉඳලා මේ බීච් එකේ නාලා එහෙම යන්න. ඒ වුණාට මේ කවුරුත් නැති තැනක එහෙම බීච් එකට බස්සන්න බෑනේ. මෙතන බෑනේ පුතේ. නෑ කියලා. දැකලේ නෑද? ඔන්න ඊට පස්සේ අපි තව ටිකක් ඉස්සරහට ගියා. හරිම ලස්සනයි මේ වෙලාවේ අහස. ටික දුරක් ගියාට පස්සේ අපිට රෙස්ට් කරන්න ඒරියා එකක් හම්බුණා වොෂ්රූම් එක තියෙන. ඔන්න ඉතින් ඊට පස්සේ අපි ආයෙත් පිටත් වුණා. තවත් කිලෝමීටර් 100ක් විතර ආවට පස්සේ අපි දැන් මේ රොක්හැම්ප්ටන් වලට ඇවිල්ලා ඉන්නේ. අපි හිතුවා රොක්හැම්ප්ටන් වල ටිකක් නතර වෙලා ලන්ච් එකත් අරගෙන යනවා කියලා. ඉතින් එතන තිබ්බ මේ පාක් එකට තමයි අපි ආවේ. අපි රොක්හැම්ප්ටන් ටවුන් එකෙන් කෑම අරගෙන තමයි ආවේ. මෙතනින් කාලා පොඩ්ඩක් රෙස්ට් කරලම යනවා කියලා. මොකද එක දිගට ඉඳගෙන යනකොට පුතාලටත් අමාරුයි කකුල් වලට. ඒ වගේම හස්බන්ඩ් ඩ්‍රයිව් කරන්නත් අමාරු නිසා අපි මෙතන කාලා ටිකක් වෙලා ඉඳලම යනවා කියලා තමයි හිතුවේ. කාලය ඉවර වෙලා ඉතින් පොඩි අය පොඩ්ඩක් වෙලා සෙල්ලම් කරන්න දැම්මා. ඔන්න මෙයා නම් මේකට පොඩ්ඩක් බය වෙලා තමයි මේ ඉන්නේ. What? Wait, baby, that's Paragon. You treat me like it together. What the perfect monkey?
මොකද්ද? ඔයත් නගින්න පිටිපස්සේ. වැටේ ඈ? පැය භාගයක් විතර මේ ගාඩන් එකේ සෙල්ලම් කරලා අපි ආපහු පිටත් වුණා. තව කිලෝමීටර් 100 ගාණක් යන්න තිබ්බා ග්ලැඩ්ස්ටෝන් වලට. ඔන්න දැන් අපි ග්ලැඩ්ස්ටෝන් වලට ඇවිල්ලා තමයි ඉන්නේ. අර ඈතින් පේන්නේ ඒ ටවුන් එකේ ඒරියා එක තමයි. මේ ටවුන් එක නම් ටිකක් වෙනස් වගේ. මේකේ ගොඩාක් ෆැක්ටරිස් වගේ ඒවා තමයි තියෙන්නේ. ඔය ඉස්සරහත් තියෙන්නේ ගල් අඟුරු හදන මොකක් හරි ලොකු තැනක්, ලොකු බලාගාරයක් වගේ එකක් තමයි ඔය තියෙන්නේ. ඔන්න ඊට පස්සේ අපි නතර වෙන්න හිතාගෙන හිටිය තැනට ආවා. මේක පුංචි ගයක් වගේ. අපි හරිම හදිසියෙ තමයි මේක බුක් කරගත්තේ. ඔන්න ඊට පස්සේ අපි ආවා බීච් එකක් බලන්න. ඔයාලටත් ඇහෙන්නේ නැතිනේ කවුද ගොඩක්ම එක්සයිට් උනේ කියලා බීච් එක දැකලා. අපි ඉතින් කිලෝමීටර 450ක් විතර පැය පහමාරක් විතර තිස්සේ ආවා. අනේ ඒ වුණාට අපේ චූටි පුතාවත් අනිත් පුතාලා දෙන්නවත් පොඩ්ඩක්වත් කරදර කරේ නෑ මේ එන ගමනේදී. බීච් එකේ හවස් වෙනකන් ඉඳලා ආපහු හොටෙල් එකට ගියා. අපි ග්ලැඩ්ස්ටෝන් වල වෙන ස්පෙෂල් තැන් නම් මොකුත් බලන්න ගියේ නැහැ. මේ පහවදා උදේ අපි දැන් මේ පිටත් වෙන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. Hello. Hello. Daddy? Twin is way cooler than that.
අපිට තව වැඩ වගේකුත් තිබ්බා. ඒ ටිකත් කරගෙන අපි මේ ආපහු යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ওই විදිහට තමයි අපේ හදිසියේ ගියපු රෝඩ් ට්‍රිප් එක ඉවර වුණේ. මේ අපි ට්‍රිප් එක ගිහිල්ලා දවස් 2කට පස්සේ ලස්සනට දේ තුනකුත් පායලා තියෙනවා. අද අපේ දෙවෙනි පුතාගේ පර්ෆෝමන්ස් එකක් තියෙනවා ඉස්කෝලේ. ඉතින් ඒකේ වීඩියෝ එකත් මම මේකටම එකතු කරා. මේ දවසේ පුතාගේ ඉස්කෝලේ දවසම මේ ඉන්ස්ට්‍රුමෙන්ටල් මියුසික් තමයි තිබ්බේ. එදා වෙන ඉස්කෝලවල ළමයි කීප දෙනෙකුත් ඇවිල්ලා එයාලා දවසම මේ තමන්ගේ ඉන්ස්ට්‍රුමන්ට් එක තමයි ඉගෙන ගත්තේ. ඊට පස්සේ හවස් වරුවේ පේරන්ට්ස්ලට එන්න කියලා මේ විදිහට එයාලා ඉගෙන ගත්ත දේවල් පෙන්නුවා.
ඔන්න ඔය විදිහට තමයි අද වීඩියෝ එක ඉවර වුණේ. මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.